නෑ සතුටුයි මට පාද සමන්ත මේ හුඟ කාලෙකට පස්සේ පළවෙනි ප්‍රදර්ශනය කරන්නේ. මුලින්ම හම්බුනේ මගේ චිත්‍ර ඉගෙන ගන්න එනකොට මට ඉතින් සතුටක් තියෙනවා ඒ ද්විමාන අවකාශයේ ඉඳලා කොහොමද ත්‍රිමාන අවකාශයකට වැඩ කරේ අනික එක ඔහු හිටියෙත් කලාවේ අග්‍රස්ථානයේ වගේ තියෙන රෝමේ ඒ පසුබිමේ ඒ පෝෂණයක් ලබලා තමයි ඉන්නේ. ඉතින් ඒක ලොකු අවස්ථාවක් ඔහුටත් අපටත්. ඔහුගේ අදහස් ඔහුගේ මේ ස්වායත්ත වූ නිර්මාණ ගණනාවක් තියෙනවා. ඉතින් ඒකින්ද මම හිතනවා ඔහුගේ පළවෙනි ප්‍රදර්ශනය මම හිතනවා සුබපතනවා තවත් ප්‍රදර්ශනයක් කරන්න මේක මේ පෙළඹුමක් ලැබේවි කියලා. ඉතින් අර ස්වාමිවරයයි කතෝලික මේ කියන්නේ මේ ඒ වැඩ කටයුතුට අමතරව ඉතින් ලොකු කාර්යභාරයක ඉන්නේ. ඉතින් මූර්ති වගේක් විෂයක් කියන්නේ ටිකක් වැඩිපුර කාලයක් යොමු කළ දෙයක්. අනික එක ඔහු විසින් කරන සමාජ සේවයත් ඉතා අගය කරනවා. මොකද නැති බැරි ළමයින්ට උනත් ඇවිල්ලා හදාරන්න පුළුවන්කම ඒ අවස්ථා තව තවත් ලබලා දෙන්න ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.